තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ යේහි පස්සිකෝ හෝපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජය සිරි මහා බෝමෙඩදී අවබෝධ කොට වදාළා වූ සපරියාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුල මැද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සර්ව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශවන බැවින්ද ස්වාක්ඛාතනම් වනසේක තම තමා විසින් මේ ජීවිතයේදීම අවබෝධ කළ යුතු බැවින් සන්දිට්ඨික නම් වනසේක මාර්ග කුසලයට අනතුරුවම ඵල විපාකගෙන දෙන බැවින් අකාලික නම් වනසේක මෙහි එව බලවයයි දැක්විය යුතු විද්‍යමාන ගුණ ඇති බැවින් යේහි පස්සික නම් වනසේක සතර මාර්ග සතර ඵල ධර්මයන් උපදවා ගැනීම වශයෙන් උපනයනය කළ යුතු බැවින් ඕපනයික නම් වනසේක භාවිත ප්‍රඥා ඇති ප්‍රඥාවන්තයන් විසින් තම තමන්ගේ නැන පමණින් අවබෝධ කළ යුතු බැවින් පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිනම් වනසේක. ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්නතුනේ හාත්පස පරිසරය වැසිදිහෙන් තෙත් වී සිහිල් බවට පත් වී ඇති මේ අවස්ථාවේ වැටෙන මේ වැසිදියෙන් අපේ රූප කය සිහිල් බවට පත් උනත් පුජ්‍යල సంతාන සිහිල් බවට පත් කරවන්නට බාහිරේ සීතලකට හෝ වර්ෂාවකට හෝ ජලයකට හෝ පුළුවන්කමක් නැහැ. 11 ගින්නකින් දැවෙන මේ සත්ව సంతාන පුජ්‍යල సంతාන අපේ ජීවිත සිහිල් කරගනු පිණිස අමෘත රසයෙන් යුතු ධර්මයේම ජීවිතයට කාවද්දා ගත යුතුයි. ධර්මයේ ජීවිතයට කාවද්දා ගැනීමේ එක් මාර්ගයක් තමයි ධම්මානුස්මෘති භාවනාව කියලා කියන්නේ. ධර්මයේහි ගුණ සලකා බලන, ධර්මයේහි ගුණ නැවත නැවත අනුස්සති කරන, ධර්මයේහි ගුණ නැවත නැවත සිහිපත් කරන භාවනාවට තමයි ධම්මානුස්මෘති කියලා කියන්නේ.
ධම්මානුස්සති කියලා කියනවා පාලියෙන්. ධර්මයේ පිළිබඳව ධර්මයේ ගුණ පිළිබඳව නැවත නැවත සිහි කිරීමයි ච අනුස්සති නිර්දේශයේ විසුද්ධි මාර්ගය. ඒ ධම්මානුස්මෘති භාවනාවේ ප්‍රධාන මාතෘකා 6 තමයි භාවනා පාඨයෙන් ඉදිරිපත් උනේ. ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි කියන මෙන්න මේ ගුණපද 6ට ගුණස්කන්ධ 6ට සකල පරියාප්තික නවලෝතුරු ධර්ම රත්නයෙහිම ගුණය විද්‍යාමාන කරන්නට අඩංගු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයේහි ගුණ 6 ගුණස්කන්ධ 6 අතරින් ස්වාක්ඛාත ගුණය පිළිබඳව තමයි අපි කවුරුත් මේ පහුගිය සති කීපයේදීම සලකා විමසා නැවත නැවත අනුස්සති කළේ. එහිදී ඒ ස්වාක්ඛාත ගුණය මුල යහපත් වූ බැවින්, මැද යහපත් වූ බැවින්, අවසානය යහපත් වූ බැවින් ස්වාක්ඛාතය කියන කාරණාව මතු කරගන්නට යෙදුණා. සුට්ටු අක්ඛාතෝ ස්වාක්ඛාතෝ මනාකොට දේශන ලද්දේය කියන එකයි මේ ගුණපදේ කෙටි අර්ථය. එතකොට මනාකොට කීවාය කියලා කියන්නේ මුල යහපත් නම් හොඳ කීමක්, මැද යහපත් නම් හොඳ කීමක්, ඒ වගේම කෙරවලත් යහපත් නම් ඒ කීම ඊටාම මනා කීමක් බවට පත් වෙනවා. ඒ දෙසීම ලෞතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ. එතකොට ඒ ධර්මයේ පිළිබඳව ධර්මය තෙමේ අනුන් අසනු ලබන්නේ නීවරණ දුරු කිරීමෙන් ශ්‍රවණ මාත්‍රයෙනුදු කල්යාණම ගෙන දෙන්නේය. එබැවින් ආදි කල්යාණය පිළිපදිනු ලබන්නේ සමත විදර්ශනා සැපගෙන දීමෙන් ප්‍රතිපත්තියනුදු කල්යාණම ගෙන දෙන්නේය. එබැවින් මජ්ජේ කල්යාණය පිළිපදිනා ලද්දේ ප්‍රතිපත්ති ඵල නිමිති කල්හි ෂඩාංග උපේක්ෂා වශයෙන් ඉෂ්ඨාරම්මනාදීහි තාදී භාවය ගෙන දීමෙන් ප්‍රතිපත්ති ඵලේනුදු කල්යාණම ගෙන දෙන්නේය. එබැවින් පරියෝසాన කල්යාණය කියන මෙන්න මේ කාරණාවයි අපි ගිය සතියේ අවසාන වශයෙන් සාකච්ඡා කළේ. එතකොට මෙතන කියෝ හැටියට පින්නතුනේ මේ ධර්මයේ ඇසීම් මාත්‍රයෙන් කල්යාණ වුණා කියන එක අපි ඒ අසන්නවුන්ගේ නීවරණාදී යටපත් වීමෙන් සිදුවන බව ගිය සතියේදී සාකච්ඡා කළා. ඒ වගේම සමත විපස්සනා සැප මේ භාවනා මාර්ගයේ යෙදෙන නැත්නම් මේ ධර්මයේ හැසිරෙන අයට ලැබෙන ආනිසංසයක් හැටියට මධ්‍ය කල්යාණ ස්වභාවය අපි පෙන්වන්නට යෙදුණා. ඒ වගේම පින්නතුනි අවසානයේදී මෙතන කියනවා පිළිපදනා ලද්දේ ප්‍රතිපත්ති ඵල නිමි කල්හි මේ පිළිපදින අය ධර්මයේහි යෙදෙන අය අවසානයේදී මොකද වෙන්නේ? ප්‍රතිපත්ති ඵල නිමි කල්හි ප්‍රතිපත්තියේහි අවසාන ඵලය එහෙමත් නැත්නම් ප්‍රතිපත්තිය පූර්ණණය වුණු කල්හි කත කිච්ච කියලා කියන්නේ කරන ලද කෘත්‍යය ඇති පුරන ලද ප්‍රතිපත්තිය ඇති ඵලයට පත්වනු අය නිමි කල්හි ෂඩාංග උපේක්ෂා වශයෙන් ඉෂ්ඨාරම්මනාදීහි තාදී භාවයේ ගෙන දීමෙන් ඒ අයට මොකද වෙන්නේ? ප්‍රතිපත්තිය සම්පූර්ණ වුණා නම් ඵල ධර්මයන් සාක්ෂාත් වෙනවා. ඒ ප්‍රතිපත්ති පරිපූර්ණයෙන් සාක්ෂාත් වන ඵල ධර්මයේ සෝතාපට්ටි ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය කියලා අපිට පෙන්වන්නට පුළුවන්. එහිත් අග්‍රම ඵලය තමයි අරහත් ඵලය කියලා කියන්නේ. අන්න ඒ අරහත් ඵලයට පැමිණි ඇත්තෝ තමයි ෂඩාංග උපේක්ෂා වශයෙන් අංග 6කින් යුතු උපේක්ෂාවක්. ඒ ෂඩාංග උපේක්ෂා වශයෙන් ඉෂ්ඨාරම්මනාදීහි තාදි භාවය ගෙන දෙනවය කියලා කිව්වා. අන්න ඒ නිසා ප්‍රතිපත්ති ඵලේනොත් කල්යාණයි. ඒ කල්යාණ භාවය පරියෝසాన කල්යාණ විදිහටයි මෙතනදී දක්වන්නේ. එතකොට අපිත් මේ පුරුදු කරන ධර්මයේ ඇසීමෙනොත් හොඳයි යහපත සැලසෙනවා. ඒ ප්‍රතිපත්ති වශයෙන් පුරුදු කරොත් මගදී අපට මැදදී අපට සමත සුඛය සිත සංසිඳීමෙන් ලබන සැපයක් විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විපස්සනා සැපය විපස්සනා කරනකොට ඒකත් චිත්ත සමාධිය ඇතිවීමෙන් යම්කිසි සංසිඳුණු සැපයකුත් තියෙනවා. ඒ වගේම ලෝකයේ යථාභූත ස්වභාවය දැන ගැනීම වශයෙන් මහ සැනසෙල්ලක් සැපයක් ලැබෙනවා. විපස්සනා මුල් කරගෙන කෙලෙස් ධර්මයන් යට කරන්නට නැත්නම් ඔය
කෙලස් මේ අකුසල් සිත් පහළ වෙන අකුසල් කෙරෙන ගතිය දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා සමත විදර්ශනා වශයෙන් මැද අවස්ථාවේදී සැපයක් ලබන්නට මේ ප්‍රතිපත්ති මාර්ගයෙහි නොයසේනම් ධර්මයේ හැසිරෙන අයට පුළුවන්කම ලැබෙනවා කියලයි මේ කියන්නේ. ඒක මධ්‍යේ කල්යාණ ස්වභාවය. හැබැයි මේ ප්‍රතිපත්තිය පුරාගෙන යනකොට එහි කෙරවල ප්‍රතිපත්ති පිරීමේ අවසානය ඵල පහළ වීම, ඒ ඵලයේ අග්‍රඵලයේ අරහත්වයේ සාක්ෂාත් කළා නම් ඒ අයට මේ අංග 6කින් යුතු උපේක්ෂාව පහළ වෙනවයි කියලා කියනවා. ෂඩාංග උපේක්ෂාව කියලා කියන්නේ මොකටද? මහ රහතන් වහන්සේලාට පහළ වෙන උපේක්ෂා ස්වභාවයක් පින්නතුනේ. අභිධර්ම පාඩමේදී අපි උපේක්ෂාව පිළිබඳව ඉගෙනගෙන තියෙනව නේද? తත්‍ර මජ්ජත් උපේක්ෂා කියලා කියනවා. ওই తත්‍ර මජ්ජත් ස්වභාවයේ මෙදහත් ස්වභාවයේ චිත්ත චෛතසික ධර්මයන් අරමුණෙහි මෙදහත් කරවන ගතිය එක්තරා හිතෙහි යෙදෙන ස්වභාවයක්. ඒ ස්වභාවය මුල් කරගෙන පිනතුනේ උපේක්ෂා වර්ග 6ක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ උපේක්ෂා 6 අතරින් එකක් තමයි මේ ෂඩංග උපේක්ෂාව කියලා කියන්නේ. අංග 6කින් යුතු උපේක්ෂාව. తත්‍ර මජ්ජත්තතාවම තමයි මේ විදිහට මේ උපේක්ෂාව බවට පත් වෙන්නේ. බොජ්ජංග උපේක්ෂාව, බ්‍රහ්ම විහාර උපේක්ෂාව, ඒ වගේම ධ්‍යාන උපේක්ෂාව, සතිපාරිශුද්ධි උපේක්ඛාව, తත්‍ර මජ්ජත් උපේක්ඛාව, මේ විදිහට ෂඩංග උපේක්ෂා කියලා తත්‍ර මජ්ජත්තතාවයේම සයාකාරයක උපේක්ෂාවක් අපේ సంతාන තුල පහළ කරනවා. ඊළඟට සංකාර උපේක්ඛාව, විපස්සනා උපේක්ෂා කියලා තියෙනවා, වේදන උපේක්ෂා තියෙනවා, විරිය උපේක්ෂා තියෙනවා. උපේක්ෂා වර්ග ඔක්කොම ඔන ඔය විදිහට 10ක් තියෙනවා. ඔබට මට මේ හිත මෙදහත් බවට පමුණවන්නට අවස්ථා 10ක් උපේක්ෂා වර්ග 10ක් තියෙනවා. විපස්සනා උපේක්ෂා කියලා කියනකොට අර දැන් කලින් කීවා වගේ ප්‍රතිපත්තියේ යෙදෙන අයට විපස්සනා නුවණ මුල් කරගෙන ඒ ආරම්මණයන්හි මෙදහත් බවෙන් හිත පවත්වන්නට පුළුවන්කම තියෙනවා. උපමාවක් උදාහරණයක් ගත්තොත් එහෙම අප දැන් දානේ වළඳන්න යනකොට හොඳ ප්‍රණීත ආහාරයක් තියෙනවා. ආහාරය පිළිබඳව පින්නතනි අපට ලෝභ සහගත සිත් පහළ වෙනවා. කුසල්ද අකුසල්ද? ඔව්, නීවරණද නැත්තම් විනීවරණ බවට පත් වෙනවද? නීවරණ බවට පත් වෙනවා. මොකද කරන්නේ? අපිට හුරුවක් තියෙනවා විපස්සනා කරලා. විපස්සනා කරන ඇත්ත මොකද කරන්නේ? මේ ආහාරය පිළිකුල්ය ඇනෝ පමණින් පිළිකුල් බවට පත් වෙන්නේ, දිවටගත් පමණින් පිළිකුල් බවට පත් වෙන්නේ, දතින් හැපෝ පමණින් පිළිකුල් බවට පත් වෙන්නේය, කෙලසෙම සහ මිශ්‍ර වූ පමණින් පිළිකුල් බවට පත් වෙන්නේය. ඒ වගේම උදරයෙන් පොටුවෙන් පහළට ගිය පමණින් පිළිකුල් බවට පත් වෙන්නේ, ආමාශයට වැටීමෙන් පිත්සෙම් සරවාදී එකතු වීමෙන් පිළිකුල් බවට පත් වෙන්නේ, ජීර්ණය බවට පත් වීමෙන් පිළිකුල් වන්නේ, අසුචි බවට පත් වීමෙන් පිළිකුල් වන්නේ, දුගඳ වහමින් මේ කයෙන් පිටවන බැවින් පිළිකුල් වන්නේ, දකින්න උන්ට පිළිකුල දනවන බැවින් පිළිකුල් වන්නේ ආදී වශයෙන් ඔන්න දැන් බැලුවා. මේ මොකක්ද? සාමාන්‍ය දැක්මට එහා ගිය දැක්මක්, පටික්කුල මානසිකාරයක් සිදු කළා. ඒකත් එක්තරා විපස්සනා අවස්ථාවක් විශේෂ වශයෙන් බැලුවා. හැබැයි පරමාර්ථ වශයෙන් නොවේ. ඒ වගේම මේ ආහාරයේ ධාතු වශයෙන් බලන්නත් පුළුවන්. මෙතන තියෙන සතර මහා ධාතු, උපාදාය රූපයන්, සුද්ධාෂ්ටක ධර්මයන් ආදී වශයෙන් ඔන්න දැන් මේ ධාතු වශයෙන් විපස්සනා කරන්නත් පුළුවන්. ඔය කොයි ආකාරයක කළත් නොයසේනම් ප්‍රයෝජන වශයෙන් බලන්නත් පුළුවන්. මේ ආහාරය මගේ කයට වැටිලා මේ කයට කාය ශක්තිය ලැබලා දෙනවා. ඒ කාය ශක්තියෙන් මට පරියංක භාවනා ආදිය කරන්න පුළුවන්. ඒ වගේම මගේ ජීවිත පැවැත්ම පවත්ව ගන්නට පුළුවන්. ඒ වගේම පුරාණ වේදනා නැති කර ගන්නට පුළුවන්. අලුත් වේදනා නූපදවා ගන්නට පුළුවන්. ජීවිත පැවැත්ම හොඳින් මේවා කර ගන්නට පුළුවන්. ඒ වගේම ශාසන බ්‍රහ්මචර්යාවෙහි යෙදෙන්නට පුළුවන්. ආදී වශයෙන් ප්‍රයෝජන සලකනවා. එතකොට මෙන්න මෙහෙම බැලීම තුලින් මොකද වෙන්නේ? අර උපන්නා වූ රාග සහගත සිත නැත්තම් ඇලුම් කරන සිත, තණ්හා මූල, ලෝභ මූල සිත දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. බලන්නට අන්න එහෙනම් මොකද වුනේ? ප්‍රතිපත්ති මාර්ගයේහි යෙදෙනකොට විපස්සනාව මුල් කරගෙන විපස්සනා ඥාන නිසා උපේක්ෂා බවට පත් වෙන්නට පුළුවන්. ආහාරයේ ඇලෙන ගතියක් නැහැ. ඒ වගේම සමහර වෙලාවට ඕකෙම නීරස ආහාරණ අපට හම්බෙන්න පුළුවන් නේ. දාන ලැබෙනකොට සමහර වෙලාවට ලුණු වැඩි, සමහර වෙලාවට මිරිස් වැඩි, සමහර වෙලාවට
කිසි රහක් නැහැ. දැන් මොකක්ද ඇති වෙන්නේ? ඇලුමක්ද ගැටුමක්ද? ඔව් ගැටුමක් ඇති වෙන්නේ. අන්න ඒ අවස්ථාවේදීත් ওই විදිහටම බලනවා. විපස්සනා හුරුවක් තියෙන කෙනාට මොකද වෙන්නේ? ඒ බලන බැලීම නිසා විපස්සනා කිරීම නිසා එයාට ඇතිවන්නා වූ රාගය හෝ වේවා දෝෂය හෝ වේවා දුරු කර ගන්නට පුළුවන්. මේ දෙකමත් නැත්තම් මුලා භවෙන් මොකුත් නැතුව වළඳන අවස්ථාවල් තියෙනවා. ඒ අවස්ථාවෙත් මෝහය නම් ඉදිරිපත් වෙලා තියෙන සුදුසු නෑ. ඒ මෝහය දුරු කරගන්න විපස්සනා ඥානය හොඳයි. නැත්තම් විපස්සනා හුරුව හොඳයි. අන්න එහෙම කරන කෙනාට පිනතුනි විපස්සනාව මුල් කරගෙන සිත පිරිසිදු කරගෙන සැනසෙල්ලක් අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. සංසිඳීමක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ආරම්මණයෙහි මැදහත් බවටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා විපස්සනා උපේක්ඛාව කියලා. ඒක තව එහාට යනවා. බලවත් වූ විපස්සනා ඥාන ලැබලා තියෙනවනම් ඒ අය නාම රූප පරිච්ඡේද කරගන්න පුළුවන් ආහාර වළඳන අවස්ථාවේදී. අනිත් සාමාන්‍ය මිනිස්සයෝ රාගය උපදවන තැන අනෙක් සාමාන්‍ය මිනිස්සයෝ දේශය උපදවන තැන විපස්සනා කරලා විපස්සනා ඥාන තියෙන ඇත්ත මොකද කරන්නේ? ඒවන් තුලින් බලලා ඒ තැන් නාම රූප වශයෙන් දැක ගන්නවා. ඒ වගේම මේ ප්‍රත්‍ය පරිග්‍රහ කරලා නුවණ තියෙන අයට ඒවට හේතු කාරණා බලලා හිත හදා ගන්න පුළුවන්. උදේවැය දකින්න පුළුවන් ආහාරයේ වළඳන අතර වාරයෙන් බලන්න සාමාන්‍ය මිනිස්සු හිත හසුරවන විදිහ නෙවෙයි. මෙදහත් භවෙන් යුතුව ආරම්මණයේ හිත පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා විපස්සනා උපේක්ඛා කියලා. ඒ විපස්සනාවම ඉහළට දියුණු කරගෙන සංකාර උපේක්ඛාවට යනවා. සියලු සංස්කාර ධර්මයන් හේතුන් ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලු සංගත ධර්මයන්ම මෙදහත් ආකාරයෙන් දකින්න පුළුවන් සංකාර උපේක්ඛා අවස්ථාවට එනකොට විපස්සනා ඥාන කෙරවල බලන්නට ඒක තව එක්තරා අවස්ථාවක් තවත්. එයත් උපේක්ෂා වෙන විදිහක්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගලපුවහම වේදනා උපේක්ෂාව නම් අපි කවුරුත් දන්නවා. වේදනා උපේක්ෂාව කියන්නේ මොකක්ද? ආරම්මන රසය විඳිනවා මදහත් ආකාරයෙන්. සැපත් නැහැ, දුකත් නැහැ, සොම්නසුත් නැහැ, දුම්නසුත් නැහැ. උපේක්ඛා ස්වභාවයේ වේදනාව. ඒක ඉතින් වැඩි දෙයක් නෙවෙයි. ඒක අපි තරම් පාලනය කරගත යුතු දෙයක්ුත් නෙවෙයි. අත්දැකිය යුතු දෙයක් නැත්නම් ඒ අවබෝධ කට යුතු දෙයක් හැටියටයි තියෙන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් බැලුවහම විරිය උපේක්ෂාවකුත් තියෙනවානේ. අපේ මේ භාවනාව වඩන්න ගියාම එහෙම වීරිය උපේක්ෂාවත් අපට ඕනනේ. ඒ කියන්නේ උත්සාහය පමණ ඉක්මවා බලවත් වූ උත්සාහයේ දුවත් හිත චංචල වෙලා ඒ උත්සාහයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා යන්න පුළුවන්. ඒ නිසා මදහත් උත්සාහයක් තියෙන්න ඕන. ඒකට කියනවා විරිය උපේක්ෂා කියලා. එතකොට ඔන්න ඔය විදිහට උපේක්ෂා වර්ග හතරක් තතර මජ්ජත්තාවෙන් අන්‍ය වූ උපේක්ෂාවන් වශයෙන් ලැබෙනවා. බොජ්ජංග උපේක්ෂා කියලා කියන්නේ උපේක්ඛා සම්බොජ්ජංග කියලා කියනවනේ. බෝධියට අංගයක්. නිවන් අවබෝධ කරගන්නටත් මේ සංඛාර ධර්මයන් පිළිබඳව මදහත් ගතිය පවත්වන්නට ඕනේ. ඒක නිවනට නැමුණක් කොට වෙච්ච බොජ්ජංග උපේක්ෂාව. එතකොට ඒ සත්‍තිස් බෝධිපාක්ෂික දියුණු කිරීම වශයෙන් නොයසේනම් අපි මේ පුරණ සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය ඔස්සේ අපේ సంతాන තුළ වැඩෙන එක්තරා ගුණ විශේෂයක් තමයි බොජ්ජංග උපේක්ෂා කියලා කියන්නේ. ඊළඟට තවත් පැත්තෙන් බ්‍රහ්ම විහාර උපේක්ෂා. ඒ කියන්නේ මොනවද? බ්‍රහ්ම විහාර උපේක්ෂා කියලා කියවම මෙත්තා කරුණා මුදිතා ඒවා දියුණු කරගෙන අවසානයේදී උපේක්ෂා බ්‍රහ්ම විහාරයේ වඩනවා. සංකාර ධර්මයන් කෙරෙහි මදහත් භාවය. සියලු සත්වයෝ කර්මයෙන් හටගත්තේ කර්මයේ සුවකීය කොට ඇත්තේ. මෙන්න මේ විදිහට දකිනවා සත්වයන් පිළිබඳව. එතකොට මොකද වෙන්නේ? උපේක්ෂාව මදහත් භාවයයි ඇති වෙන්නේ නේ. දැන් මෛත්‍රිය කරනකොට සත්ව ප්‍රඥාප්තිය ආරමුණු කරගෙන හිත මෛත්‍රිය පැතිරීම කරන්නේ. එතකොට මේ විදිහට උපේක්ෂාව දියුණු කරන්න පුළුවන් ඒ සත්ව ප්‍රඥාප්තියේ මේට කියනවා බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා. බ්‍රහ්ම විහාර බ්‍රහ්ම විහරණ සතර බ්‍රහ්ම විහරණ අතර එක උපේක්ෂාවක් ඔය තියෙන්නේ නේ. ඒ වගේම තමයි තව පැත්තකින් බැලුවහම ධ්‍යාන උපේක්ෂා කියලා කියන්නේ තුන්වෙනි ධ්‍යානයේහි පින්නතුනේ ওই තතර මජ්ජත්තතාවයේ ආරමුණ කෙරෙහි මදහත් කරන ගතියක් යොදනවා. අන්න ඒකට කියනවා ධ්‍යාන උපේක්ෂා කියලා. සතිපාරිශුද්ධි උපේක්ෂා කියලා කියන්නේ චතුර්ථ ධ්‍යානයේ උපේක්ෂාවක් තියෙනවා. අපි දන්න චතුර්ථ ධ්‍යානයේ තියෙන උපේක්ෂාව මොකක්ද? අර අපි ධ්‍යානයේ අංග කියනකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා. ওই විදිහට ගිහිලා හතරවෙනි ධ්‍යානෙ මම මේ හතර ක්‍රමයෙන් කියන්නේ පංචක ක්‍රමයෙන් නෙවෙයි. පංචක ක්‍රමයෙන් නම් පස්වන ධ්‍යානෙ. චතුර්ථ ක්‍රමයෙන් කියලා කියනකොට හතරවෙනි ධ්‍යානෙ මොනවද තියෙන්නේ? උපේක්ඛා ඒකග්ගතා. එතන උපේක්ඛා කියලා කිව්වේ මොකක්ද? දැන් මේ කියන සතිපාරිශුද්ධ උපේක්ෂාවද?
නෑ සතිපාරිශුද්ධි උපේක්ෂාව ගැන නෙවෙයි මේ කිව්වේ. එතන කියන්නේ වේදන උපේක්ෂාව ගැනයි. එතන වේදනාව තමයි උපේක්ෂා භාවයටපත් වෙලා ධ්‍යාන අංග වශයෙන් ඔය තියෙන්නේ. හැබැයි එහිම තියෙන తත්‍ර මජ්ජත්තතාවය බලවත් වූ උපේක්ෂාවක් පවත්වන ආරම්මණ යන්නේ එකට තමයි සති පාරිශුද්ධි උපේක්ඛා කියලා කියන්නේ. ඒකනේ මේ ධ්‍යාන උපේක්ෂා කියන එක තතිය ධ්‍යානයෙන් පැනෙව්වේ. ඒකේ තියෙනවද වේදනා උපේක්ෂාව? තතිය ධ්‍යානයට එනකොට මොනවද තියෙන්නේ? සුඛ ඒකග්ගතා. සුඛ ඒකග්ගතා කියලා කියනකොට සුඛ කියලා කිව්වේ වේදනාවේ ભેදය. හැබැයි ඒකෙත් මේ කියන ධ්‍යාන උපේක්ෂාව තියෙනවා తත්‍ර මජ්ජත්තතාවයේ කියන චෛතසික ධර්මයේ ශක්තිය විශේෂයේ හිතේ යෙදෙනවා. ඒ එතකොට පින්නතුනේ උපේක්ෂා මට්ටමටපත් වෙනවා. ඒ උපේක්ෂාව තමයි ධ්‍යාන උපේක්ෂා කියලා කිව්වේ. එතකොට මේ දෙකම తත්‍ර මජ්ජත්තතාවයේ එක්තරා ස්වභාව. බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා කිව්වත් తත්‍ර මජ්ජත්තතාවයේ එක්තරා ස්වභාවයක්. ඒ වගේම අපි බොජ්ජංග උපේක්ෂාව කියලා කිව්වත් తත්‍ර මජ්ජත්තතාවයේ එක්තරා ස්වභාවයක්. ඒ වගේ තමයි දැන් අපිට මෙතන හම්බුනේ මොකක්ද? ෂඩංග උපේක්ෂා කියලා කිව්වා. ෂඩංග උපේක්ෂා කියලා කියන්නේ එහෙනම් මොනවද? ෂඩංග උපේක්ෂා කියලා කිව්වේ తත්‍ර මජ්ජත්තතාවයේ එක්තරා ස්වභාවයක්. හැබැයි කාගේ හිතේද පහළ වුනේ? මහරහතන් වහන්සේලාගේ సంతානේ පහළ වෙන මේ తත්‍ර මජ්ජත්තතා චෛතසිකයේ තමයි මේ ෂඩංග උපේක්ෂා වශයෙන් වැඩ කරන්නේ. ෂඩංග කියලා කිව්වේ අංග 6කින් යුතුයි කියන එකයි. එතකොට මේ අංග 6කින් යුතුයි කියන එක කොහොමද කියවෙන්නේ? මොනවද මේ අංග 6? ඇහෙන් රූප බලලා ඒ රූපය පිළිබඳව මදහත්ව හිත පැවැත්වීම. ඒ වගේම කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ඒ වගේම කයෙන් පහස, මනසෙන් ධම්මාරම්මන. මෙන්න මේ කියන අවස්ථා 6ේම පිනතුනේ ඉෂ්ඨාරම්මණේ නොඇලී, ඒ වගේම අනිෂ්ඨාරම්මණේ නොගැටි මදහත් සිත් පවත්වන ගතියක් තියෙනවා. ඒකට තමයි රහතන් වහන්සේලා එසේ සිත් පවත්වන ඒ පැවැත්වීමට තමයි ෂඩංග උපේක්ෂා කියලා කියන්නේ. එහෙනම් මේ ධර්මයේ හැසිරෙන, ධර්මයේ දියුණු කරන, ප්‍රතිපත්තියෙහි යෙදෙන අයට අවසානයේදී මොකද වෙන්නේ? මෙන්න මේ කියන තැනකින් ෂඩංග උපේක්ෂාව පහළ කරගන්නට පුළුවන්කම තියෙනවා. එසේ ෂඩංග උපේක්ෂාව පහළ කරගත්ත අය මොකද කරන්නේ මෙතන? ඉෂ්ඨාරම්මනාදීෙහි තාදී භාවයේ ගෙන දීමෙන් ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්ති ඵලේ නුදු කල්යාණමය කියලා කිව්වා. රහත් භාවයට පත් වුණා නම් ඒ අය තාදී භාවයටපත් වෙනවා කියලා කියනවා. තාදී භාවය කියලා කියන්නේ අර ෂඩාංග උපේක්ෂාවම තමයි එක්තරා නොසැලෙන ආකාරයට මදහත් භාවයටපත් වෙනවනේ. තාදී කියලා කිව්වහම දරා ගන්න ස්වභාවය, ඉවස ගන්න ස්වභාවය එහින් අදහස් වෙන්නේ. ඒ එතකොට එක පැත්තකට වන් නොඇදී තාදී කියලා කියනකොට තුලා දණ්ඩක් හා සමානයි. තරාදිය මොකද වෙන්නේ? ඒ පැත්තට බර වුණොත් ඒ පැත්ත පහත් වෙනවනේ. අන්න ඒ වගේ පිනතුනේ අපේ හිතත් මොකද වෙන්නේ? ඇලුම් කරන්න ගත්තොත් ඒ පැත්තට බර වෙනවා. ගැටුම් කරන්න ගත්තොත් ඒ පැත්තට බර වෙනවා. ඉෂ්ඨාරම්මණය නම් ඇලුමටයි බර වෙන්නේ. අනිෂ්ඨාරම්මණය නම් ගැටුමටයි බර වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතකොට මේවා පිළිබඳව අපි දැනගන්න ඕනේ. ඒ තාදි භාවයේ නොසැලෙන ගුණය දෙපැත්ත සම වුණා නම් මොකද වෙන්නේ? දෙපැත්ත සම වුණා නම් ආය සෙලවීමටපත් වෙන්නේ නැහැ. එහෙට නැමෙන්නෙත් නැහැ, මෙහෙට නැමෙන්නෙත් නැහැ. අනේ නොසෙල් වෙන භාවයටපත් වෙන්නේ මොනවා කළොත්ද එහෙනම්? මෙන්න මේ කියන විදිහේ ධර්මය පුරුදු කරලා ඒ ධර්ම ප්‍රතිපත්තියෙහි ඵල නිමි කල්හි සර්වාකාරයෙන් ලැබිය යුතු අග්‍රඵලය ලැබූ කල්හි තමයි අපේ හිතත් පින්නතුනි නොනැමෙන නැත්තම් නොකෙලසෙන භාවයට තාදී ගුණයෙන් යුතුව පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න එහෙම ඒ ස්වභාවයක් ගෙන දෙන බැවින් තමයි මේ ධර්මය කියන එක ස්වාක්ඛාත ගුණය මුල් කරගෙන මතුවෙනවා. අවසානයේ පරියෝසాన කල්යාණයි කියලා කිව්වා. ධර්මයේ පුරුදු කරන ඇත්තන්ට අවසානයේ මෙන්න මේ කියන தത്വයටම පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එසේ පුළුවන් නම් ඒක ධර්මය, ඒ ධර්මය ස්වාක්ඛාතයේ දුරාක්ඛාතද? ස්වාක්ඛාතය කියන එක අපි තේරුම් ගත යුතුව තියෙනවා. ඒ නිසා යම් ධර්මයක මෙන්න මේ කියන පරියෝසాన කල්යාණත්වය, ඒ කියන්නේ ප්‍රතිපත්තිය පුරුදු කරලා කෙරවල වෙනකොට ඒ අයට මේ විදිහට උපේක්ෂාව පහළ කරගෙන ඉෂ්ඨ අනිෂ්ඨාදී ආරම්මණයන්හි නොසැලී තාදී භාවයෙන් සිටින්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. ඒ නිසා ඔන්න ඔය කියන
ස්වභාවයන් මේ ධර්මයේ ගුණ හැටියටයි මෙතනදී දක්වලා තියෙන්නේ. එතකොට තාදිය කියලා කියනකොට තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ පිනතුනේ තාදී ගුණයෙන් යුක්තයි. මේ ධර්මයේ අග්‍ර ලෙසම අවබෝධ කළේ, මේ ධර්මයේ ප්‍රතිපත්ති වශයෙන් අග්‍ර ලෙසම පිරුවේ කවුද? තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ. ඊට වැඩිය මේ ප්‍රතිපත්තිය පුරුදු කරපු කෙනෙක් තවත් නැහැ. ඒ නිසා උන්වහන්සේත් පින්නතුනි පංචාකාරේහි භගවා පංචහකාකාරේහි තාදී. භාග්‍යවතුන් වහන්සේ ආකාර පහකින්ම තාදී භාවයටපත් වුණා කියලා කිව්වා. ඉට්ඨ අනිට්ඨේ තාදී. එක ක්‍රමයක් තමයි මේ ඉෂ්ඨ අනිෂ්ඨ දේ පිළිබඳව නොසැලෙන ගුණයක් තිබුණා. ඒකට කිව්වා තාදී කියලා. ඒ වගේම චත්තා නීති, චත්තා වීති තාදී කියලා කියනවා. මුත්තා වීති තාදී කියලා කියනවා. තින්නා වීති තාදී කියලා කියනවා. ඒ වගේම තන් නිද්දේශාති තාදී කියලා කියනවා. ආකාර පහයි. එතකොට ඉට්ඨානිට්ඨේ තාදී කියලා කියන්නේ ඉෂ්ඨ අනිෂ්ඨ භාවයන් පිළිබඳව මදහත් වීම. ඒ වගේම චත්තානීති කියලා කියනකොට සිත මිදවීම, කෙලසුන්ගෙන් සිත මුද වූ අර්ථයෙන් තාදී ගුණයක් තියෙනවා. මුත්තා වීති තාදී කියලා කියනකොට මිදීම් අර්ථය ඒකත් ඒත් කෙලසුන්ගෙන් මිදුණු බැවින් තථාගතයන් වහන්සේ තාදී. ඒ වගේම තින්නා වීති තාදී කියලා කියනකොට ඊතර වූ බැවින් තාදී කියලා කියනවා. ඒ ඊතර වීම මුල් කරගෙන යම් කිසි නොසැලෙන ගුණයක් උන්වහන්සේගේ సంతානිය ඇති වුණා. ඒකත් තාදී. ඒ වගේම තන් නිද්දේශාති තාදී කියලා කියනවා. ඒ ධර්මයන් දෙසීම පිළිබඳවත් තාදී ගුණයක් උන්වහන්සේ පුරුදු කරගත්ත දේන් ලැබූ ඵලයක් තිබුණා. ඒ නිසා තථාගතයන් වහන්සේ තාදිය කියලා කියනවා. තථාගතයන් වහන්සේගේ තාදී ගුණය පිළිබඳව දැක්කොත් නොඑක් කතා පිළිබඳව අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවනේ. තථාගතයන් වහන්සේ මේ නොසැලෙන ගුණය පුරුදු කරපු හැටි බැලුවාම සබ්බ භූතේසු සමචිත්තතාය තාදී අම්හාකං සත්තාත්තෝ කියලා කියනවා. අපේ මේ ශාස්ත්‍රෝන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහිම සමචිත්තය පවත්වන්නට යෙදුණා. අයං හි භගවා සුඛ සැපයලවන අරමුණු වේ නම් ඒ හැම තැනකදීමත් තාදී භාවයේ නොසැලෙන භාවයේ පුරුදු කළා. ඒ වගේම දුක් අපනයනය කරන, ඒ කියන්නේ දුක් උපදවන යම් අවස්ථාවක් වේ නම් ඒ තැන්වලත් සිත පුරුදු කරන්නට පුළුවන්කම තිබුණ උන්වහන්සේ පැවැත්තුවා. ඒ වගේම සියලු සත්වයන් කෙරෙහිම සිත් පවත්වන්නට පුළුවන්කම තිබුණා. ඒක උන්වහන්සේ දක්වනවා යම් ආකාරයෙන් තමන්ගේ මහා මායා මෞබිසව කෙරෙහි යම් කිසි විදිහේ හිත් පැවැත්වීමක් පැවැත්වුවාද ඒ වගේම චින්චි මානවිකාව ආදිය කෙරෙහිත් ඒ හිතම පැවැත්වුවාය කියලා කියනෝනේ. චින්චි මානවිකාව බුදුරජාණන් වහන්සේට නොඑක ආකාරයේ උපවාද කරමින් අන්තරාය කරනු පිණිසයි කටයුතු කළේ. හැබැයි උන්වහන්සේගේ හිත පැවැත්වීම තාදී ගුණයෙන් යුක්තයි. ඒ තාදී ගුණය නිසා මොකද වුනේ? ඒ හැම දිනා කෙරෙහිම ඒකාකාරයේ හිත පැවැත්තුවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් බැලුවාම සුද්ධෝදන මහරජතුමා කෙරෙහි යම් කිසි විදියක හිත පැවැත්තුවා නම් සුප්පබුද්ධ මහරජතුමා පිළිබඳව ඒ වගේමයි. දෙන්නම ඥාති තමයි. ඒ ඥාතින්ට වැඩිය පිනතුනේ තථාගතයන් වහන්සේගේ හිත තාදී ගුණයෙන් පිරලා තියෙන්නේ. තාදී ගුණයෙන් පිරුණු නිසා මොකද වෙන්නේ? දෙදෙනා කෙරෙහිම එකම ආකාරයට හිත පවත්වන්නට පුළුවන්කම තිබුණා. ඒ වගේම යම් ආකාරයෙන් රාහුල කුමාරයා පිළිබඳව හිත පැවැත්වුවාද ඒ වගේම තමයි උන්වහන්සේට වද ඉපදුවා වූ දේවදත්ත, ධනපාල, අඟුලිමාල ආදී ඒ අය පිළිබඳවත් ඒ හිත පැවැත්වීම ඒ ආකාරයෙන්මයි තිබුණේ. මෙන්න මේ විදිහට දෙවියන් සහිත ලෝකයා කෙරෙහිම තාදී ගුණය තථාගතයන් වහන්සේ කෙරෙහි තිබුණා. ඒ වගේම සාතාගිර ආදී ඒ යක්ෂයන් පිළිබඳව, ආලවක ආදී ඒ යක්ෂයන් පිළිබඳව තථාගතයන් වහන්සේගේ ගුණය එක වගේම පිළිහිටලා තිබුණා. කරුණාවත් අඩුවක් උනේ නැහැ. ඒ නිසා පිනතුනේ මෙන්න තථාගතයන් වහන්සේගේ ගුණය තමයි තාදී. ඒ ලැබුණේ අග්‍රඵලයේ සාක්ෂාත් කිරීමෙන්, සම්මා සම්බුද්ධත්වයෙන් මේ කියන ධර්මය ප්‍රතිවත්ති වශයෙන් පුරුදු කරලා නිමාවටපත් කර නිසා ඒ බුදු సంతාණය තුල ඔය කියන අසීමිත තාදී ගුණය පිහිටා ගත්තා. ඒ වගේම තමයි යම් කෙනෙක් ඒ මාර්ගයේම අනුගමනය කරගෙන පසේ බුද්ධත්වයේ වේවා. නොයසේනම් අපි මේ පදාගෙන යනවා වගේ, පුරාගෙන යනවා වගේ ශ්‍රාවක බෝධිය පිණිස පිළිපදී නම් ඒ ඇත්තොත් සෑම කෙනෙක්ම අවසානයේදී මේ ප්‍රතිපත්ති පූර්ණය කරෙන් ලැබෙන අග්‍රඵලයෙන් මේ කියන තාදී ස්වභාවයටපත් වෙනවා.
එනිසා ඒ තාදී ගුණය ධර්මයෙන් විද්‍යාමාන කරගෙන අපි අදම මොකද කරන්නට ඕන? අපේ හිත් පවත්වීමත් පින්නතුනි මේ තාදී ගුණයට අනුරූපීව පවත්වන්නට ඕන. ෂඩාංග උපේක්ෂාව විශේෂයෙන් හොඳයි. අපි පුරුදු කරගන්නට ඕන. ඇසින් රූප බලන තැන ඇලුම් ගැටුම් නැතුව හිත පරිහරණය කරන්නට උත්සාහවත් වෙන්නට ඕන. ඒ වගේම අනිත් ඉන්ද්‍රිය පහ පිළිබඳව අපි පිළිපදින්නට ඕන. අපි ධර්මය අවබෝධ කරගෙන ප්‍රතිපත්තිය පුරා නිමවි නෙවෙයි මේ විදිහට හික්මෙන්නට උත්සාහවත් වෙන්නේ. මේ කාරණා දැනගෙන අද පිරාතුවම පින්නතුනි අපි උත්සාහවත් වෙනවා. ඒ නිසා එසේ කරන්නට ඕන. ඒ වගේම තාදී ගුණයත් පුරුදු කරන්නට ඕන. හොඳ කරන අය අපිට ඉන්නවනේ. අපේ දෙමව්පියන් ඉන්නවා, දුවදරුවෝ ඉන්නවා, ඥාතීන් ඉන්නවා, බොහොම උපකාරයි, හිත යහපත අපට සලසනවා. ඒ අයට යම් ආකාරයෙන් හිත පවත්වනවාද ඒ හා සමානවම අපට නරක කරන, අවැඩ කරන, අතුරුාන්තරා කරන පිරිසක් වේ නම් ඒ සෑම සියලු දෙනා කෙරෙහිමත් අපි පැවැත්විය යුතුව තියෙනවා. අන්න එහෙම පැවැත්වීම තාදී ගුණය අපට කාවද්දා ගැනීමක් වෙනවා. ඒ නිසා අපි පින්නතුනි මේ ජීවිත පරිහරණයේදී පුළුවන් තරම් මේ කියන තාදී ගුණය පුරුදු කරගන්නට ඕන. හැබැයි ඒක පරිපූර්ණ වශයෙන් අපට ලැබෙනවා මහන්සියක් උත්සාහයක් නැහැ. ස්වභාවයෙන්ම හිත තාදී මට්ටමෙහි පිහිටා ගන්නවා මේ ධර්මයේ පුරුදු කරගෙන නිමාවට නැත්තම් ඵල ධර්මයේ නිමිකල්හි ඔය කියන ඉෂ්ඨ ආරම්මන ආදී හිතාදී භාවයේ ගෙන දීමෙන් ප්‍රතිපද්දියෙන් කල්යාණ භාවයටපත් වෙනවා. ඒ නිසා මේ ධර්මය පරියෝසాన කල්යාණයි කියලායි ධර්මයේ සඳහන් කරන්නේ. ඉතින් අපිත් ඒ විශ්වාස කරගෙන මේ තුන් කාරණයෙන් ධර්මයේ කල්යාණයි නම් හොඳයි නම් මුලත් යහපත් වෙලා තියෙනවා නම් ඇසෝ මාත්‍රයෙන් ಗುಣ ලැබෙනවා නම් යහපත සැලසෙනවා නම් ඒ වගේම ප්‍රතිපත්තියෙන් පුරුදු කරගත්තොත් සමත විපස්සනා වශයෙන් සැපත් ගෙන දෙනවා නම් කෙරවල අවසානයේ ඵල නිමිකල්හි හිත උපේක්ෂා මට්ටමටපත් වෙලා තාදී ගුණයෙන් නොසැලෙන ගුණයටපත් වෙනවා නම් අවසානියත් යහපත් වෙනවා. මේ තුන් තැන යහපත් බැවින් තථාගතයන් වහන්සේ මේ දෙසූ දහම ඒකාන්තයෙන්ම ස්වාක්ඛාතම වන්නේය කියලා අපි කවුරුත් මේ ස්වාක්ඛාත ගුණය පිළිබඳව අදහා ගන්නට ඕන, විශ්වාසයට ගන්නට ඕන. එසේ නැවත නැවත ඒ ස්වාක්ඛාත ගුණය සිහි කරන්නට ඕන. එය ධර්මානුස්මෘති භාවනාවයි. ඒ තුලින් ඔබේ හිත උපචාර සමාධි මට්ටමට තැම්පත් වෙනවා. නීවරණ ධර්මයන් යටපත් වෙනවා. මෙන්න මේ විදිහට තුන් ආකාර කල්යාණත්වයක් මේ ධර්මයේහි තියෙනවා. තවත් ආකාරයක් දක්වනවා. ඒක විසුද්ධි මාර්ගයේ නම් සඳහන් කරලා නැහැ. ඒක තියෙනවා විනය පිටකයේ වගේ ඔය මේ ධර්මයේ ගුණ දක්වන අවස්ථාවල නාතප්පභවතෝච පභව සුද්ධි ආදි කල්යාණෝ කියලා. නාතප්පභවතෝ කියලා කියන්නේ මේක ධර්මයේ ප්‍රභව වුණේ කාගෙන්ද? තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මයේ ප්‍රභව වුණේ. වෙන කිසි කෙනෙකුට මේ විදිහේ දහමක් දේශනා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පභව සුද්ධි කියලා කියනවා. පහළ වීම ඊටාම පිරිසුදුයි කියලා කියනවා. පින්නතුනි දැන් අපි මව් කුසකින් පහළ වුණේ මනුස්ස ලෝකයේ උපන්නේනේ. අපි උපන්න අය රජ බිසවක් වුණා නම් අපේ අම්මා තාත්තා මොකද වෙන්නේ? අපේ පහළ වීම ඉපදීමම ඊටා යහපත් බවටපත් වෙනවනේ. අපි සාමාන්‍ය කෙනෙක්ගේ මව් කුසින් බිහි වුණ නිසාද මොකද වෙලා තියෙන්නේ? රජ කුමාරවරු වෙලා නැහැ. නැත්තම් රාජ මහේසිකාවන් බවටපත් වෙලා නැහැ. එහෙම වුන් නැත්තේ ඇයි ඒ? ප්‍රභව සුද්ධිය නැහැ අපිට නේ. මොකද්ද නැත්තේ? උපදින්ම උත්පත්ති විසුද්ධියටපත් වෙලා නැහැ. ಜಾති වශයෙන් බැලුවත් සමහර වෙලාවට නොඑක් කුල ගෝත්‍රවල අපි උපදින්නට පුළුවන්කම තියෙනවා. එසේ උපදීම මොකක්ද වෙලා තියෙන්නේ? එහෙම උපන්නේ ඇයි? ප්‍රභව සුද්ධිය නැති නිසා. ඒ වගේ පිනතුනි මේ ලෝකේ පවත්නා ධර්මයේයි කියන මේ දේවල් නැත්තම් ඒ ධර්මයේයි කියා ගන්නා වූ සමහර වෙලාවට පැනවුම් වෙන්නට පුළුවන්. නොඑක් වාද මතවාද වෙන්නට පුළුවන්. අන්න ඒවා පභව සුද්ධි කියන දේ නැහැ. ප්‍රභව වීම නැත්තම් ආරම්භ වීම හට ගැනීම පිරිසුදු ස්ථානයකින් වෙලා නැහැ. අන්න ඒ නිසා ඒවා යහපත් ධර්ම නෙවෙයි. ස්වාක්ඛාත ධර්ම නෙවෙයි. නමුත් අපට ලැබුණු මේ ධර්මය පින්නතනේ පභව සුද්ධියෙන් යුක්තයි. ඒ කියන්නේ හට ගැනීම ආරම්භයේ යහපත් තැනකින්මයි ආරම්භ භවටපත් උනේ නේද? දැන් ඔය ශ්‍රීපාද එහෙම යනකොට වතුර හරි පිරිසුදුයි කියලා කියනවා. නල්ල තන්නි කියලා කියන්නේ දෙමළෙන් කියවහම පිරිසුදු වතුර කියලා කියනවා. ඇයි ඒ? ප්‍රභවය හොඳයි. හොඳ කඳු මුදුනින් පිරිසුදු තැනකින් අපවිත්‍ර නොවුණු තැනකින් හටගත්ත නිසා වතුර ටික හොඳයි. ඒ වගේ තමයි පින්නතුනි මේ ධර්මයත් හටගත්ත තැන හොඳයි. අන්න ඒ නිසා මේ කාදී කල්යාණයි කියලා කියනවා. හටගත්තේ නම් බුද්ධ సంతානයක. ඔබට මට හිතා ගන්න බැරි විදිහේ පිරිසුදු අති පරිසුද්ධ సంతානයක ඉපදිලා තමයි
බුදුමුවින් නිපදිලා මේ විදිහට ඔබට මට මේ තා කාලයක් සැපසැනසෙලි ගෙන දෙමින් අමෘත රස වෑහිමින් මේ ලෝක සත්වයාට හිත යහපත සලසා දෙමින් මේ ධර්මයේ විරාජමානව වැඩ තියෙන්නේ. නිසා පබව සුද්ධිය බොහොම හොඳයි. ඒ වගේම අත්ත සුද්ධියා මධ්‍යේ කල්යාණෝ කියලා කියනවා. අර්ථ සිද්ධිය තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ අර කලින් කිව්වා වගේ ඇහුවත් ඇති. ඇහුවත් සැනසෙල්ලක් තියෙනවා. පුරුදු කරොත් කියන්න දෙයක් නැහැ. පුරුදු කරලා නිමා කළොත් එහෙම ඒ ආනිසංස පරිච්ඡේදයේ ඊතා අග්‍රයි ලෝකෝත්තර ආනිසංසයි. ඒ නිසා අන බලන්න අත්ත සිද්ධියා අර්ථ සිද්ධිය ගැන දීම් වශයෙන් මේක අග්‍රයි. ඒ අග්‍රභාවයේ මුල් කරගෙන පිනතුනේ මජ්ජේ කල්යාණයි කියලා කියනවා. මැද ඊටාම යහපත් කියලා කියනවා. බලන්නට පිනතුනේ එහෙනම් ධර්මයේ අත්ත සුද්ධියෙන් යුක්තයි. අර්ථය හිත වැඩ සලසලා දෙනවා. ඇත්තටම ඔබ කියවලා තියෙනවද දන්නේ නැහැ මේ ලෝකේ නොඑක් ආගම් වාද තියෙනවා. අපිටත් සමහර දේවල් කියවන්නට ඉඩ අවකාශ ලැබිලා තියෙනවා යන්තමින් හරි. ඒ වාගේ අර්ථ සුද්ධිය පිළිබඳව බලනකොට නැත්තම් ඒ දහමේ කියවෙන කාරණාවල් පිළිබඳව බලනකොට ඒ වාගේ සැබෑ අර්ථයක් අපට මතු කරගන්නට පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර අර්ථනම් කොහෙත්ම ඒ බාහිර ආගම් වල දකින්නට පුළුවන් කමක් නැහැ. ලෞකික අර්ථ සිද්ධියක් තිබුණොත් පමණයි. සමහරක් තැන්වල සමහරක් ආගම් වල මේ දසවස්තුක කුසල කර්මයේ දස කුසල කර්මයේ තමයි අර්ථයේ වශයෙන් ගෙන හර දක්වලා තියෙන්නේ. සමහර ඒ වගේ ඒවත් නැහැ. සමහර ඒ වගේ ඊටත් එහා ගිහිල්ලා සමහර වෙලාවට බ්‍රහ්ම ලෝකවලට මග ආදිය දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ අර්ථ සුද්ධිය පිළිබඳව බැලුවාම ලෞකික අර්ථ තමයි පිනතුනි බුදු කෙනෙක් කැරෙන්නට අනෙක් සෑම දෙනා විසින්ම පනවන දක්වන ආගම් වාද දර්ශනවල දකින්නට තියෙන ඉන් එහා ගිය අර්ථ සුද්ධියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ මේ ධර්ම රත්නය අර්ථ සුද්ධියෙන් පරිපූර්ණයි. ඒ නිසා ලෞකික සැප සියල්ලත් ලෝකෝත්තර සැපයත් මේ ධර්මයේ තුලින් මතු කරගන්නට ප්‍රතිවේද කරගන්නට පුළුවන්. අන්න ඒ කාරණයෙන් අර්ථ සුද්ධියෙන් යුතු නිසා මජ්ජේ කල්යාණයි කියලා කියනවා. ඒ වගේම කිච්ච සුද්ධියා පරියෝසాన කල්යාණෝ. කිච්ච සුද්ධිය කියලා කියන්නේ මොකක්ද? කෘත්‍යයෙන් පිරිසුදු භාවයට පත් වෙනවා කියලා කිව්වා. පින්තුනි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම පරෝපදේශ රහිතවම මේ ධර්මය අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන පරහට දේශනා කරන්නට යෙදුනා. ඒ දේශනා කළ ධර්මය කිච්ච සුද්ධි වශයෙන් කෘත්‍ය භාරයේ වශයෙන් ක්‍රියා වශයෙන් අනුගමනය කරලා ඒ ප්‍රතිවේද කරගත් පිරිස අනන්තයි අපරිමාණයි. සූවිසි අසංඛේය ගණනක් ජීවමාන ලෞතර බුදුරජාණන් වහන්සේම මේ කියන ධර්ම මාර්ගයේ යොදවලා කිච්ච සුද්ධියට පත් කරලා අග්‍රඵලයෙන් සැනසෙව්වා, නිවන් පුරයට පැමිණෙව්වා. ඒ නිසා පින්නතුනේ අද දක්වාම මේ දක්වාමත් ඒ කියන මග විවර වෙලා තියෙනවා. එහෙනම් කෘත්‍ය සුද්ධියක් තියෙනවා. ක්‍රියාකාරකම් පිරිසුදුයි. මේ ධර්මයේ කියන ඒ දේවල් ක්‍රියාවට නැගුවොත් ක්‍රියාවත් පිරිසුදුයි. ක්‍රියාව සිද්ධ කරන ලබන సంతాනය හෝ පුජ්‍යලයා හෝ සත්‍යයා හෝ ප්‍රඥාප්ති වශයෙන් ඔහුත් සුද්ධියටපත් වෙනවා කියන එක අපි සිහිපත් කරගන්නට ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ නොඑක් විට කියලා තියෙනවා දන් දෙන්න කියලානේ. ඒ වගේම සිල් රකින්න කියලා කියනවා. භාවනා කරන්න කියලා කියනවා. මව්පියන්ට උපස්ථාන කරන්න කියලා කියනවා. නේ මේවා මොනවද? ක්‍රියාකාරකම්. මේවා සිද්ධ කළොත් අපිට මොකද වෙන්නේ? එක් කරන වාරයක් පාසා කෘත්‍ය සුද්ධියටපත් වෙනවා. අපේ වැඩ ඔක්කොම හොඳයි. කාය කර්ම සියල්ලම පිරිසුදු වෙනවා, යහපත් වෙනවා. ඒ වගේම බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, දසකතා වස්තුව කතා කරන්න, ධර්ම කතාවක් සිද්ධ කරන්න, ආර්ය නිහඬභාවය පවත්වන්න, හිත පිරිසුදු කරන්න. මේ විදිහේ අනුශාසනා පිණතුනි නොයෙකුත් ආකාරයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ බඳු කෘත්‍ය නැත්නම් ඒ ක්‍රියාකාරකම් අපේ ජීවිතයට එකතු වුණොත් මොකද වෙන්නේ? කෘත්‍ය සුද්ධිය, කාය ක්‍රියාකාරකම්, වාග් මනෝ ක්‍රියාකාරකම් සියල්ලම පිරිසුදු භාවයට පත් වෙනවා, සුද්ධිය ඇති වෙනවා. ඒ අනුසාරයෙන් මග දියුණු වෙලා අවසානයේදී පින්නතුනි ආර්ය ඵලයන් පසක් කරගෙන ਸਰවාකාරයෙන් මේ సంతాන කිලිටු කරන කෙලස් ධර්මයන් දුරු කරලා පරිපූර්ණ විසුද්ධියකට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ මහරහතන් වහන්සේලාගේ කෘත්‍ය කොයි වගේද? සියල්ලම ඊටාම පිරිසුදු කෘත්‍යය තියෙන. කවදාවත් පරපණ නැසීමක් නැහැ. අනුන්ගේ දේ ගැනීමක් නැහැ. කේලම්බස් බොරු බස් කීමක් කවදාවත් නැහැ. ආර්යයන් තුලින් ඒව විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් කෘත්‍ය සුද්ධියටපත් වුණු මහරහතන් වහන්සේලාගේ වැඩ සියල්ලම පින්නතුනේ ඒකාන්තයෙන්ම පිරිසුදු භාවයටපත් වුණා. මෙන්න මේ කෘත්‍ය සුද්ධිය මුල් කරගෙන පින්නතුනේ මේ ධර්මය මොකද වුනේ?
පරියෝසాన කල්යාණයි කියලා කිව්වා. අවසාන වශයෙන්ුත් ඊටාම යහපත් කියලා කිව්වා. ඒ නිසා පභව සුද්ධිය, අත්ථ සුද්ධිය, කිච්ච සුද්ධිය කියන මෙන්න මේ තුන් ආකාරයක් මේ ධර්මයේ තුල තියෙන නිසා මුල හොඳයි, මැද හොඳයි, අගත් ඊටාම හොඳයි යහපත් භාවයටපත් වෙනවා. මේ තුන් තැනම හොඳයි නම් ඒක ඒකාන්තයෙන්ම ස්වාකාත වූ ධර්මයක්ම බවට පත් වෙනවා. ඒ නිසා අපට ලැබුණු මේ ධර්මය, ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසූ මේ ධර්මය ඒකාන්තයෙන් ස්වාකාතයි කියලායි අපි අදහා ගන්නට ඕන. නැවත නැවත සිහි කරන්න ඕන. සිහි කරනකොට ධර්මානුස්මෘතිය වැඩෙනවා, නීවරණ ධර්ම යටපත් වෙනවා, උපචාර සමාධිය හිතේ වැඩෙනවා. එතකොට මෙන්න ධර්මානුස්මෘතිය මුල් කරගෙන මෙන්න මේ විදිහට සිහි කිරීම කළ යුතුයි. මේක ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ කියන තුන් කාරණය මුල් කරගෙන ස්වාක්ඛාත ගුණයයි අපි මතු කරගන්නට යෙදුනි. මනාකොට කියූ බවයි අපි ප්‍රකට කරගත්තේ. විසුද්ධි මාර්ගයේම සඳහන් කරලා තියෙනවා ඒසෝ භගවා ආපංවා බහුං වා දේශෙන්තෝ ආදි කල්යාණද්දී ප්‍රකාරමේව දේශේති වේදිතබ්බෝ කියලා බුදුරජාණන් වහන්සේ ඉදින් බණ කියනවා නම් අප්පංවා බහුංවා දේශෙන්තෝ ටිකක් හෝ ගොඩක් හෝ දේශනවා නම් දේශන්නේම මේ කිව් හැටියට ආදි කල්යාණ කරලා, මජ්ජේ කල්යාණ කරලා, ඒකාන්තයෙන්ම පරියෝසాన කල්යාණ වශයෙන්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කියලා කියනවා. එහෙනම් ටිකක් දේශනා කළත් අපි හිතමු ධම්මපදයෙන් එක ගාතාවක් ගන්නවා. ධම්මපදයේ එක ගාතාවක් ගත්තත් මොකද තියෙන්නේ? මේ කියන මුල හොඳයි, මැද හොඳයි, අගත් යහපත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අප්පංවා බහුංවා දේශෙන්තෝ ස්වල්පයක් හෝ ගොඩක් හෝ දේශනා කරන්නේ මේ හැම තැනකදීම මුල යහපත් කරලයි දේශනා කළේ, මැදත් යහපත් කරලයි දේශනා කරේ, අවසානයේදී ਸਰවාකාරයෙන් පරිපූර්ණ කරලම මනාකොටම දේශනා කළා. ඒ නිසා ස්වාකාතයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. ඒවං ආදි මජ්ජේ පරියෝසాన කල්යාණත්තා ස්වාකාතෝ. මෙන්න මෙසේ මුලැමැදාග යහපත් බැවින් ඒකාන්තයෙන් මේ ධර්මය ස්වාකාතමයි කියලා විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා. එතකොට ස්වාකාත ගුණය එහෙනම් ඔන්න ඔය තුන් කරුණෙන් අපට නැවත නැවත මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. එසේ අනුස්සති කළොත් ඔබට වැඩෙන්නේ ධම්මානුස්මෘති භාවනාවයි. ඊළඟට මේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා මෙසේ ධර්මය ආදි මධ්‍ය අවසාන කල්යාණ බැවින් ස්වාක්ඛාතයි. ඊළඟට සාත්ත සබ්භ්‍යංජන ਸਰව පරිපූර්ණ පිරිසුදු ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන බැවින් කෙසේ ස්වාක්ඛාත වන්නේද? එතකොට මේ ධර්මයේ පිළිබඳව මෙනෙහි කරනකොට ඊළඟට යං පණේස භගවා ධම්මං දේශෙන්තෝ ශාසන බ්‍රහ්මචර්යංච මග්ග බ්‍රහ්මචර්යංච පකාසේති නානානයෙහි දීපේති කියලා කියනවා. මෙතන කියනවා සාත්තං සබ්භ්‍යංජනං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති කියලා ධර්මයේ ගුණ කියවෙන තැන්වල විශේෂයෙන් කියවෙන්නේ. දැන් අපි ওই භාවනා වාක්‍යවලත් පින්නතුනි මේ කියන කොටස් ටිකම තියෙනවා. අද අපි භාවනා වාක්‍ය වශයෙන් ඒවා කිව්වේ නැහැ. නමුත් මේ භාවනා වාක්‍යයටත් මේ ටික තියෙනවා. සාත්ත සබ්භ්‍යංජන ਸਰව පරිපූර්ණ පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින් ධර්මයේ ස්වාක්ඛාතයි කියලා කිව්වා. එතකොට මේ කියන ධර්මයේ තමයි පිනතුනි මේ කියන ලක්ෂණ ටික දැක ගන්නට තියෙන්නේ. සාත්ත සබ්භ්‍යංජන ਸਰව සම්පූර්ණ පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වෙනවා. මෙන්න මේ කාරණාවෙන් ධර්මයේ ස්වාක්ඛාතයි කියලා කියන සාත්තං කියලා කියන්නේ අර්ථ සහිතයි කියන එකනේ. එතකොට මේ ධර්මයේ ඒකාන්තයෙන් අර්ථ සහිත වූ දහමක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන කියනවා බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරනවයි කියලා. ත්‍රිවිධ කල්යාණ ධර්ම වදාහරණ බුදු වූ යම් ශාසන චර්යාවක් මාර්ග බ්‍රහ්මචර්යාවක් ප්‍රකාශ කෙරෙක්ද නානා නයෙන් දක්වද්ද ඒ උභය බ්‍රහ්මචර්යාවම තම තමාට යෙදෙන පරිදි අර්ථ සම්පත්තියෙන් යුක්ත බැවින් සාරාර්ථය කියලා විසුද්ධි මාර්ගෙහි දක්වලා තියෙනවා. එතකොට මෙතන බ්‍රහ්මචර්යාව ආකාර දෙකකට දක්වලා තියෙනවා. මේ බ්‍රහ්මචර්යාව කොහොමද? ශාසන බ්‍රහ්මචර්යාවක් සහ මාර්ග බ්‍රහ්මචර්යාව කියලා කොටස් දෙකකුයි මෙතනදී දක්වලා තියෙන්නේ. අපිත් මේ වචන නිතර අහලා තියෙන වචනනේ. බුදුරජාණන් වහන්සේ ශාසන බ්‍රහ්මචර්යාව සහ මාර්ග බ්‍රහ්මචර්යාව කියලා මේ ආකාර දෙකක් දේශනා කරලා තියෙනවා.
ශාසන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ එතකොට මොකක්ද? තත්ත අවිශේෂේන තිස්සෝ සික්ඛා සකලෝච තන්ති ධම්මෝ ශාසන බ්‍රහ්මචර්යයන් කියලා දක්වනවා ටීකාවේදී. එතකොට ශාසන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ අවිශේෂේන විශේෂයක් නැතුව තිස්සෝ සික්ඛා තුන් ශික්ෂාවන් සීලය සමාධිය ප්‍රඥාව කියන මෙන්න මේ තුන් ශික්ෂාව විශේෂයක් නැතුව ඒ වගේම සකලෝච තන්ති ධම්මෝ සියලු තන්ති කියලා කියන්නේ පෙළ දහමටයි මෙතන. ඒ සියලු පෙළ ධර්මයේම එකතු වෙච්ච නිසා ඒ කොටසට තමයි ශාසන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. සිංහල විසුද්ධි මාර්ගයේත් ඒකම දක්වලා තියෙනවා. ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත බැවින් සබ්භ්‍යංජනය ශාසන බ්‍රහ්මචර්යා නම් ත්‍රිවිධ ශික්ෂා හා සියලු පාළි ධර්මයි. මාර්ග බ්‍රහ්මචර්යා නම් සියලු ශික්ෂාවන්ගේ සාරය වූ ශික්ෂාත්‍රය සංග්‍රහිත ආර්ය මාර්ගයයි. ඔන්න මේ දෙක තමයි මේ වෙන් කරලා දැක්කුවේ. ශාසන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ එතකොට ත්‍රිවිධ ශික්ෂා හා සියලු පාළි ධර්මය කියලා කියන. පාළි ධර්මය කියලා කියන්නේ ත්‍රිපිටකය කියලා අපිට අර්ථ ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ත්‍රිපිටකයයි ශික්ෂා තුනයි. මේකට කියනවා ශාසන බ්‍රහ්මචර්යාව කියලානේ. කතමේ සංකෝ බන්තේ බුද්ධානම් භගවන්තානම් බ්‍රහ්මචර්යං නචිරට්ඨිතකං අහෝසි කියලා ওই විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ දා වේරංජානුවර වස්වාසය කළ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අසවදාලේ. මොකක්ද ඇහුවේ? ස්වාමීනි කවර පමණකින් කොච්චරකින් මේ කියන බ්‍රහ්මචර්යාව දීර්ඝ ආයුෂ බවට පත් වෙනවද? දීර්ඝායුෂ නැති වෙනවද කියලා මෙහෙම ප්‍රශ්න ටිකක් අසවදාලානේ. එතකොට මේ එතනදී ශාසන බ්‍රහ්මචර්යාව කියලා කිව්වේ මොකටද? මේ තන්ති ධර්මයේ සහිත සියලු ත්‍රිපිටකයේ ඇතුව මේ සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය නැත්තම් මේ ශාසනය කොච්චර කාලයක් තියෙන දීර්ඝ කාලයක් පවතින කාරණා මොනවද කියලායි උන්වහන්සේ අසවදාලේ. ඊට අනුරූපීව බලනකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ තුලින් පිනතුනේ විද්‍යමාන වෙන්නේ මොකක්ද? ශාසන බ්‍රහ්මචර්යාව කියලා කියනවා. එහෙනම් සූත්‍රයක් ගානේ බුදුරජාණන් වහන්සේ මොකක් ගැනද කියලා ඇත්තේ? සීලය පිළිබඳවයි සීල බ්‍රහ්මචර්යාව පිළිබඳවයි දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම සමාධි බ්‍රහ්මචර්යාව පිළිබඳවයි දේශනා කරලා තියෙන්නේ. ප්‍රඥා බ්‍රහ්මචර්යාව පිළිබඳවයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අන්න ඒ සියලු තන්ති ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වුණා වූ සියලු බුද්ධ වචනය මොකක් විදිහටද ගත්තේ? ශාසන බ්‍රහ්මචර්යාව හැටියටයි දේශනා කරලා තියෙන්නේ. ඒක තමයි ශාසන බ්‍රහ්මචර්යාව. ඊතරක් නෙවෙයි ඒකෙන් විද්‍යාමාන වුණේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශාසනයයි ප්‍රකට වුණේ. ඒ නිසා ඒකට කියනවා ශාසන බ්‍රහ්මචර්යාව කියලා. ඊළඟට මාර්ග බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මොකටද? මග්ග බ්‍රහ්මචර්යයන් මාර්ග බ්‍රහ්මචර්යයන් නම් සියලු ශික්ෂාවන්ගේ සාරය වූ ශික්ෂාත්‍රය සංග්‍රහිත ආර්ය මාර්ගයයි. මාර්ග බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ එහෙනම් මේ කියවූ සියලු ශික්ෂාවන්ගේ නැත්නම් ත්‍රිශික්ෂාවෙහි සාරය සංග්‍රහිත වෙච්ච ආර්ය මාර්ගය තමයි මාර්ග බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. මෙහෙම බැලුවාම ඔබත් මාත් පුරන්නේ මොන බ්‍රහ්මචර්යාවද? ශාසන බ්‍රහ්මචර්යාව තමයි අපි මේ පුරන්නට යෙදিলা තියෙන්නේ. අපිට අවසානයේදී ප්‍රතිවේදය වෙන්නේ මාර්ග බ්‍රහ්මචර්යාව. අපි මේ පුරුදු කරන ශාසන බ්‍රහ්මචර්යාව සීල සමාධි සංඛ්‍යාත මේ දහමේ යෙදුණු මාර්ගය අපි භාවිත කරගෙන දියුණු කරගෙන යනකොට යම් දවසකදී අපට සෝතාපට්ටි මාර්ග අවස්ථාව ලැබෙනවා. අන්න ඒ වෙලාවට මොකද වෙන්නේ? මාර්ග බ්‍රහ්මචර්යාව බවට පත් වෙනවා. ශික්ෂාත්‍රය සංග්‍රහිත වෙලා ඒ මාර්ගයේ පහළ වෙනවා අපේ సంతාන තුලින්. ඒ අවස්ථාව මාර්ග බ්‍රහ්මචර්යාව හැටියට අපි දකින්න ඕනේ. ඒ වගේම සකදාගාමි අනාගාමි අරහත් මාර්ග පහළ වෙනකොටත් මාර්ග බ්‍රහ්මචර්යාව කියලා කියනවා. මෙන්න මේ විදිහට ශාසන බ්‍රහ්මචර්යාව සහ පින්නතුනේ මාර්ග බ්‍රහ්මචර්යාව අපි දත යුතුව තියෙනවා. අරිය මග්ග බ්‍රහ්මචර්යයන් කියලායි දක්වන්නේ. කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති ආදී වශයෙන් ධර්මයේ නොඑක් තැන්වල දැක්වේ මොන බ්‍රහ්මචර්යාවද? මාර්ග බ්‍රහ්මචර්යාව පිළිබඳවයි ඒ දක්වලා තියෙන්නේ. අර කලින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විමසුවේ ශාසන බ්‍රහ්මචර්යාව පිළිබඳව. ඉතින් ශාසන බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනවා නම් නැත්නම් ඒ රැකෙනවා නම් මාර්ග බ්‍රහ්මචර්යාවත්
ඒ තුලම රැකෙනවා පින්නතුනි. හැබැයි ඒ ප්‍රතිවේදයෙන් තමයි මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වීම සිදු වෙන්නේ. ශාසන බ්‍රහ්මචර්යාව අපට මේ ඉගෙන කියා ගන්න දේවල් තුලිනුත් අපිට දැක ගන්නට නැත්නම් අනුගමනය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ශාසන බ්‍රහ්මචර්යාව පුරාගෙන මේ කිව් ආකාරයට ජාතිය ප්‍රහීන කරලා බ්‍රහ්මචර්යාව මෙතන උසිතම් බ්‍රහ්මචර්යයන් කියලා කියන්නේ වැසණීම වඩන ලද බ්‍රහ්මචර්යාව. වැසණීම වඩන ලද බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ පුරන ලද ශාසන බ්‍රහ්මචර්යාව පරිපූර්ණ කිරීම වශයෙන් මාර්ග බ්‍රහ්මචර්යාව උපදව ගන්නවා. ඒක තමයි නිමාව. බ්‍රහ්මචර්යාව හැසිරීලා ඉවරයි කියලා කියන්න පුළුවන් අවස්ථාව. කතං කරණීයන් කියලා කිව්වෙත් එකයි කල යුතු දේවල්. නිවන් පිණිස යම් කිසි දෙයක් කළ යුතුයි නම් ඒ සියල්ල නිමාවට ගියා කරලා ඉවරයි කියන සංඛ්‍යාවටයිපත් වෙලා තියෙන්නේ. ඒක තමයි මාර්ග බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. මෙන්න මේ විදිහට ත්‍රිශික්ෂාව සංග්‍රහිත වෙච්ච මාර්ග බ්‍රහ්මචර්යාවත් ඒ වගේම සියලු තන්ති ධර්මයේ අඩංගු ත්‍රිශික්ෂාවත් ඇතුළුව ශාසන බ්‍රහ්මචර්යාවත් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දෙසුමට තමයි ධර්මය කියලා අපි කියන්නේ. ඒ ධර්මයේ ওই කාරණා දෙකෙන් යුක්ත නිසා ඒ කාන්තේන්ම ස්වාක්ඛාත වූ ධර්මයක් බවට පත් වෙනවා කියන එක සිහිපත් කරගන්නට ඕන. ඊට පස්සේ මෙතන කියනවා ඒ කාරණා දෙකෙන්ම පින්නතුනි අර්ථ සම්පත්තිය සහ ව්‍යංජන සම්පත්තිය කියන දෙකක් දක්වලා තියෙනවා. එතකොට ශාසන බ්‍රහ්මචර්යාව කියනකොට අර්ථ සම්පත්තිය සහ ව්‍යංජන සම්පත්තිය කියන දෙකම දක්වලා තියෙනවනේ. එතකොට ඒ කියන්නේ ඇයි ඒ? දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒකාන්තයෙන් අපි කලිනුත් කතා කළා අර්ථය නම් පරිපූර්ණයි. මෙලව අර්ථය, පරලොව අර්ථය, නිවන් අර්ථය, සුගති අර්ථය, ලෞකික අර්ථය, ලෝකෝත්තර අර්ථය මේ ලෝකේ යම් තාක් අර්ථය කියලා දක්වන දෙයක් වේ නම් ඒ සියලු අර්ථම පරිපූර්ණ කරලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ නිසා සකල තන්ති ධර්මයක් නැත්තම් ත්‍රිපිටකයමත් පින්නතුණී අර්ථයෙන් පරිපූර්ණ කරලායි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අර්ථ සම්පත්තියෙන් යුක්තයි කියලා කියන්නට පුළුවන් ශාසන බ්‍රහ්මචර්යාවෙන්. ඒ වගේම තමයි ව්‍යංජන සම්පත්තියත් ඔය කියන ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරපු තන්ති ධර්මයේ තුල තියෙනවා. ව්‍යංජන කියලා කියන්නේ ඒ අකුරු පද ඒවා නිවැරදි ආකාරයෙන්ම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මාර්ග බ්‍රහ්මචර්යාව ගත්තාම මාර්ග බ්‍රහ්මචර්යාවේ අර්ථ සම්පත්තිය තියෙනවා, ව්‍යංජන සම්පත්තිය තියෙනවද නැද්ද? ලැබෙන්නේ නෑ අපට. ඒකට හේතුව ඇයි එය මාර්ග ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය, තන්ති ධර්මය සහ ත්‍රිපිටකය එහෙමත් නැත්නම් ශික්ෂාත්‍රය සංග්‍රහිත තන්ති ධර්මයේ තමයි මේ කියන අත්ත ව්‍යංජන කියන කාරණා දෙකෙන්ම පරිපූර්ණව තියෙන්නේ. මාර්ග බ්‍රහ්මචර්යාව ඒකාන්තයෙන්ම අර්ථ සම්පත්තියෙන් යුක්තයි. ව්‍යංජන සම්පත්තිය කියන එක ඊට දෙන්නේ නැහැ. ඒ නිසා මේකේ දක්වනවා මාර්ග බ්‍රහ්මචර්යාවද අර්ථ සම්පත්තියෙන් යුක්ත බැවින් සාරාර්ථය පාලි ධර්ම සංඛ්‍යාත ශාසන බ්‍රහ්මචර්යාව අර්ථ සම්පත්තියෙන් හා ව්‍යංජන සම්පත්තියෙන් හා යුක්ත බැවින් සාර්ථද සබ්භ්‍යංජනද වේ කියලා කිව්වා. පැහැදිලි නේද? මාර්ග බ්‍රහ්මචර්යාව අර්ථ සම්පත්තියෙන් යුක්තයි. හැබැයි සබ්භ්‍යංජනයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ව්‍යංජන සහිතව ව්‍යංජනයක් යෙදෙන්නේ නැහැ. අකුරු පද නිරුක්ති ඒවා නැහැ. සාක්ෂාත් කරන මාර්ගය තුල පිණිතන ඒකේ තියෙන අවබෝධයක් පමණයි. හැබැයි තන්ති ධර්මයේ තුල, ත්‍රිපිටකයේ තුල නැත්තම් බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මයේ තුල අර්ථ සම්පත්තිය සහ ව්‍යංජන සම්පත්තිය තියෙනවාය කියලා කියනවා. ඒ නිසානේ දැන් අද මේ අතෝ පිරිච් කියා ගන්නව නේද? පිරිච් කියනකොට මොකද වෙන්නේ? ඒ හඬත් පින්නතුනේ ධ්වනිය මුල් කරගෙන පරිසරයට පවා යහපත් රූප කලාප උපද්දවන්න සමර්ථයි කියලා කියනෝනේ. සමහරු පිරිච් කියලා පරීක්ෂණ කරලා තියෙනවා. ගස්වල ගෙඩි හැදෙන්නේ නැති ගස්වලට පිරිච් කියලා ගෙඩි උපද්දවලා තියෙනවා. සමහර පිරිච් කියන තැන්වල තිබුණු ගස් හොඳට වැඩිලා තියෙනවා. ඒ වගේ සාමාන්‍ය පරිසරයේ තියෙන ගස් වලට වැඩිම නම් පළදරණ ගතියක් තියෙනවා පිරිච් කියලා. පිරිච් හඬ ඇහිච්ච ගස්වල හැදෙන පළදරමයන් පිළිබඳව. මෙහෙම බලනකොට පිළිතුරු මේ වගේ මොනවද තියෙන්නේ? මේ සොරය පවා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගලපලා දේශනා කරලා තියෙනවා. නිවැරදිව මනාකොටම දේශනා කරලා තියෙනවා. ඒ නිසා පිළිතුනේ මේ සද්දයට කන් දීගෙන හිටියත් සත්ත්ව సంతාණයක කෙලෙස් සංසිඳලා නිවෙන ගතියක්, සැනසෙන ගතියක් මේ ධර්මයේ තුල තියෙනවා කියලායි කල්පනාවට ගන්නට තියෙනවා. ඇත්තටම කල්පනා කරනවා විතරක් නෙවෙයි. ඒවා දැන අඳුන ගන්නට පුළුවන්කම තියෙනවා. ඒවා තියෙන නිසානේ අපිත් ඕවා කියලා හරි සැනසෙල්ලටපත් වෙන්නේ පිණිතුනේ. අද වුණත් බලන්නට උදේට සමහරලාවට රේඩියෝ එක, රූපවාහිනියක
පිරිත් සූත්‍රයක් තමයි උදේට සජ්ජායනා කරන්නේ. හැම කෙනෙක් මේව පුරුද්දට වගේ කරගෙන යනවා. බලන්න අපේ දවසේ ආරම්භය එතකොට යහපත් දෙයක් ශ්‍රවණය කිරීම තුළින් සංසිඳුණු හිතකින් අපි පටන් ගන්නවා. එසේ පටන් ගන්න ජීවිත අපිට යහපත් කරගන්නට උපකාර බවට පත් වෙනවා. මේවා ලැබෙන්නේ කොහෙන්ද? නොමනාකොට දේ කියූ දෙයක් නිසා නොවේ. මනාකොටම දේශනා කරා. ව්‍යංජන සම්පත්තිය පරිපූර්ණයි. දැන් තියෙනවනේ ලෝකේ මන්ත්‍ර කියලා දෙයක් නේද? මේ මන්ත්‍ර කීම තුළින් මොකද කරන්නේ? යම්කිසි විද්‍යාත්මක වූ දෙයක් ඒකලන්ට කරන්න පුළුවන්කම තියෙනවා. හඬ මුල් කරගෙන හෝ නැත්නම් බාහිර දේවල් මුල් කරගෙන හෝ එහෙම යම්කිසි දේවල් සිදු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒවා එතකොට ඒ හඬ මුල් කරගෙන සිද්ධ කරගත්තේ නැත්නම් ඒ බැඳලා තියෙන ගාථාවල නැත්නම් එහෙමත් නැත්නම් ඒ වචනවල තියෙන ස්වභාවයේ තීව්‍ර භාවයේ මුල් කරගෙන දේවල් සිදු කරනවා. ඉතින් මේ කියන සියල්ල දැනගෙන තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තන්ති ධර්මයේ පාළි ධර්මයේ පෙළ ධර්මයේ බුද්ධ ධර්මයේ දේශනා කරනකොට ව්‍යංජන සම්පත්තියෙන් පරිපූර්ණ කරලම දේශනා කළා. ඒ නිසා පින්තුනි ඇසූ මාත්‍රයෙන් හඬ ශ්‍රවණය කළ මාත්‍රයෙන් අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයා නේද මැඩියෙක් වෙයිද්දි හඬ ශ්‍රවණය කළේ ධර්ම සංඥාවක් තිබුණේ. ඒ වගේම පින්තුනි නොඑක් තැන්වල මිගදාය වගේ තැන්වල ගත්තාම මුවන්. ඒ අය බණ අහන් හිටපු ආකාර තියෙනවනේ. අද චිත්‍ර දකින්නකොට අපට පේනවා එසේ ඉන්න ආකාරයක් නේ. බලන්න එහෙම වෙලා තියෙන්නේ ඇයි මේ හඬ ඇසූ මාත්‍රයකම සංසිඳිල්ලක් තියෙනවා. ව්‍යංජන සම්පත්තියෙන් පරිපූර්ණයි. ඒ වගේම තමයි අර්ථ සම්පත්තිය කියානිම කරන්නට බෑ. අවසාන ආර්ය මාර්ග නැත්නම් ලෝකෝත්තර අර්ථයම සම්පාදනය කරන අර්ථ සම්පත්තියෙන් යුක්තයි. මෙන්න මේ කාරණා දෙක නිසා ශාසන බ්‍රහ්මචර්යාවත් මග්ග බ්‍රහ්මචර්යාවත් අත්ථ සම්පත්තිය සහ ව්‍යංජන සම්පත්තිය දක්වන අවස්ථාවක් හැටියට පෙන්වා දෙනවා. ඒ තුලින්ද ධර්මයේහි ස්වාක්කාත ගුණයම අපට මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. නිසා ගෞරවයෙන් පිනතුනි අපි මේ බණ අහන්නට ඕන, ධර්ම සජ්ජායනා සිද්ධ කරන්නට ඕන, ඒවා පාඩම් කරගන්නට ඕන, මතක තබා ගන්නට ඕන, දරා ගන්නට ඕන, ඒවා නැවත නැවත මෙනෙහි කරන්නට ඕන. මේ මෙනෙහි කිරීම තුළින් අපේ సంతాන සංසිඳවාගෙන උපචාර සමාධිය පහළ කරගෙන සමාධිය පදට්ටහන කරගෙන විපස්සනා පැත්තට හැරිලා විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන අපට අමා මහ නිවන් අවබෝධයේ පිණිස මග විවර කරගන්නට ලැබෙනවා කියන බලවත් වූ ශ්‍රද්ධාවෙන් ධර්මානුස්මෘති භාවනාව අපි දියුණු කරන්නට ඕන.